ආයුබෝවන් ඔබ සියලු දෙනාට මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අඹ කරියක් හදන හැටි. ඒ සඳහා මම අරගෙන තියෙනවා කර්තකොළඹ අඹ ගෙඩියක්. මම මේ ඔයාලට පෙන්නන මම ගත්තු අඹ ගෙඩිය. අඹ ගෙඩිය හොඳින් කැබලි වෙන්න මම කපලා අරගෙන තියෙනවා. පොත්තත් එක්ක අරන් තියෙන්නේ. මොකද නැත්තම් අඹ කැබලි දිය වෙන්න බලනවා අපිට පිස ගැනීමේදී. මේ මම ඔයාලට පෙන්නන්න අවශ්‍ය ද්‍රව්‍ය. මම ඒ ද්‍රව්‍ය ඔයාලට හඳුන්වා දෙන්නම්. අඹ කැබලි වෙන මම කපලා අරන් තියෙනවා. මෙන්න මේ ගානට සුදු ලුණු රතු ලුණු බිකි 4-5ක් අරන් තියෙනවා. කරුඳු පොතු රම්පේ කරපිංචා පොල් තෙල් මේස හැඳි 3යි ගම්බුරුත් මේස හැඳයි අමු මිරිස් උළුහාල් ස්වල්පයක් කහ ස්වල්පයක් අබ ස්වල්පයක් දුරු මේස හැඳයි මිරිස් මේස හැඳි 2ක් ගත්තා. ලුණු අවශ්‍ය පමණට පොල් කිරි අඬු කෝප් 1යි සීනි මේස හැඳි 3ක් ගත්තා. මම ඔයාලට කියලා දෙන්නම් මේ භාජනය මම රත් වෙන්න තියලා තියෙනවා. මේ භාජනය හොඳින් රත් වෙනකොට පොල් තෙල් මම මේස හැඳි 3ක් එකතු කරගන්නවා. මෙන්න මේ විදියට පොල් තෙල් වලින් තමයි මම පන්නේ ටික හදාගන්න හදන්නේ. මෙහෙම රත් වීගෙන දැන් ටික ටික රත් වීගෙන එනවා. මේකට අපි මැටි බඳුනක් තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට රස ගොඩාක් රසවත්. ඒ රත් වෙච්ච ටිකට අපි සුදු ලුණු ටික එකතු කරගන්නවා. රත් වෙච්ච පොල් තෙල් ටිකට මම සුදු ලුණු ටික එකතු කරගන්නවා. මෙහෙම චුට්ටක් මෙහෙම තැම්බෙන්න වගේ තියලා මේ විදියට ඒකිට පොඩ්ඩක් මම කවලම් කරගන්නවා. පොඩ සුදු ලුණු පොඩ්ඩක් බැදෙන්න ඕන. දැන් හරි සුවඳක් එන්නේ මේක බැදීගෙන එනකොට තෙලේ. දැන් ඔයාලට පේනවා ඇති සුදු ලුණු ටික මෙම හොඳට තෙලේ ටෙම්පරාදු වෙනවා. දැන් මම රතු ලුණු බිකි 7-8ක් ගත්තනේ කිව්වනේ. ඒක මම දැන් එකතු කරගන්නවා. මෙන්න මේ විදියට. රතු ලුණු මෙන්න මේ විදියට එකතු කරලා මොකද රතු ලුණු බැදෙන්න තියන්නේ මම ගොඩක් වෙලා. මොකද රස වෙනස් වෙන්න බලනවා. ඊට පස්සේ රම්පේ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කුරුතු පොතු කැබැල්ල එකතු කරනවා. මම ටිකම එකතු කරගන්නේ. ඊට පස්සේ මම මේක හොඳින් කවලම් කරගන්නවා. ඊපස්සේ මම කරපිංච ටිකත් එක්කම එකතු කරගන්නවා. දැන් මේක පොඩ්ඩක් බැදෙන්න තියෙනවා. අඩු ගින්දරේ තමයි අපි මේක කරන්න ඕන. නැත්තම් මේව පිච්චෙන්න බලනවා. අඩු ගින්දරේ හොඳින් බැදෙන්න ඕන. එතකොට හරි සුවඳක් එනවා. මෙන්න මේ විදියට අඩු ගින්දරේ හොඳින් බැදෙන්න ඕන. ඊට පස්සේ මම අබ ටික එකතු කරගන්නවා. අබ මම තේ හැන්දක් අරගත්තේ. මම ඒ අබ තේ හැන්ද එකතු කරගත්තා. දැන් හරිම සුවඳයි. මෙම ටෙම්පරාදු කරගන්න එක අපි කරගන්න ඕන. අඩු ගින්දරේ තමයි කරගන්න ඕන. නැත්නම් මේ පන්නේ පිච්චලා වර්ණය පවා වෙනස් වෙනවා. අපි රම්පේ කරපිංච ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. නැත්නම් කළු වෙන්න බෙදගන්නේ නැහැ. මෙන්න මේ වගේ අඩු ගින්දරේ බෙද ගන්න ඕන. ඊට පස්සේ මම මිරිස් කුඩු ටිකත් එකතු කරගන්නවා. මිරිස් කුඩු ටිකත් එක්කම එකතු කරගන්නවා. මිරිස් කුඩු මම මේස හැඳි 2ක් ගත්තා. සමහරු රස වගේම සැරට එච්චර කන්න කැමති නෑ. ඒකින්ද මම ටික වෙන්න මිරිස් එකතු කරගත්තේ. ඔයාලට ගොඩාක් සැරට ඕන නම් ඊට වඩා එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගන්නවා දැන් 3-5 ටික එකතු කරගෙන මේ වගේ හොඳින් කවලම් කරගන්නවා. අඩු ගින්දරේ කරගන්න ඕන. නැත්නම් මේක පිච්චෙන්න බලන නිසා හොඳට බැද ගන්න ඕන. ඊට පස්සේ මම පොල් කිරි ටික මම පොල් කිරි ඒ ගතිපු ටිකෙන් ටිකයි දාගත්තේ. මේ කරිය හදාගන්න මේ විදිහට පන්නේ ටික තඹ ගන්න පොල් කිරි ටික හොඳට උකුවට ගත්තා. ඒකෙන් මම ටිකයි දාගත්තේ. ඒක හොඳට කල්පනා කරගන්න. එක පාටම දාන්න එපා. මම දැන් කහ ටික එකතු කරගන්නවා.
කහවල අපියෙන් බැදීමක් වෙන්නේ ඒ කහ වෙන්නේ අපි වර්ණය ගන්න විතරයි. දැන් මම දාගන්නවා අඹ ටික. අඹ ටික මම පොත්තත් එක ගත්තේ මේ අඹ ටික දිය වෙන්න බලන නිසා. දැන් මම අනිත් කිරි ටිකත් මේ එක්කම එකතු කරගෙන දැන් අඹ ටිකයි මෙහෙම තැම්බෙන්න තියෙනවා. මේ විදිහට කවලම් කරගන්න ඕන. හොඳට කවලම් කරගන්න ඕන. මේ පන්නේ ටික හොඳට අඹ කෑලි වලට උරා ගන්න. අපි මේව කරන්නේ. දැන් අම්මිරිස් ටික දෑ. මොකද මම අම්මිරිස් ටික දෑ මේක අම්මිරිස් වල පැහැය වෙනස් වෙනව නැත්තම්. ඒකයි මම පොල් කිරි ටික දැම්මට පස්සේ අම්මිරිස් දැම්මේ. මම ගම්මිරිස් එකතු කරගත්තා. දැන් තමයි මම ගම්මිරිස් ටික එකතු කරගන්නේ අවසානෙට. දැන් ගින්දර මම පොඩ්ඩක් වැඩි කරගත්තා. උළුහාල් ටිකත් මම ස්වල්පයක් එකතු කරගත්තා. උළුහාල් අපි ගොඩක් දාන්නේ මෙහෙම හොඳට තැම්බෙන්න තියලා පුළුවන් තරම් අඩු ගින්දරේ තමයි අපි මේක කරගන්න ඕන. නැත්නම් මද ගින්දරේ. දැන් මේක අපිට පේනවා මේ වටෙන් රත් වෙලා හැමෙනවා. ලුණු මම එකතු කරගන්න ලුණු රස අණු එකතු කරගන්න. ඒකයි මම අවසානට ලුණු දැම්මේ. දැන් හොඳට මේ ටික කවලම් කරලා මම මේක තැම්බෙන්න තියනවා. දැන් වටේට මේක තැම්බිලා එහෙම එනවා. ඒක නිසා මම වහලා මෙන්න මේ විදියට තැම්බෙන්න තියනවා. දැන් පොඩ්ඩක් ඇරලා කවලම් කරනවා. දැන් දැක්කද? ඒක වහලා තිබ්බන් පස්සේ හොඳට අඹ කරිය හොඳට හැදිලා තියෙන්නේ. මේ අඹ කෑලි තැම්බෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. ඒකයි මම පන්නේ ටික පොල් කිරෙන් තම්බල ඉවර වෙලා අඹ කෑලි ටික දාලා ආයි පොල් කිරි දැම්මේ. එතකොට අඹ කෑලි තැම්බෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. දැන් මම සීනි ටික එකතු කරගන්නවා. සීනි මේස හැඳි 3ක් මම එකතු කරගත්තා. මේ විදියට. දැන් මේක හොඳින් මම කවලම් කරගන්නවා. සීනිත් Tamanට රස අණු එකතු කරගන්න පුළුවන්. මේක දැන් අඹ කරිය හොඳට හැදිලා තියෙන ඔයාලට පේනවා ඇති. දැවටිල්ලට හොඳට හැන්දට මේ වෙනවා. මේ කවලම් වෙනවා ඔයාලට පේනවා. දැන් මගේ අඹ කරිය හරි. මම දැන් මේක පිළිගන්නන්නයි සූදානම් වෙන්නේ. වැඩි වෙලා යන්නේ. බලන්න ඒකේ පාට නේද? අපිට දැන් මේ අඹ කරියක් වගේ දෙයක් නිර්මාෂ කෙනෙකුට ආහාරයට ගන්න පුළුවන් හොඳට. දැන් මම අඹ කරිය පිළිගන්නන්නේ ලෑස්තිය. අඹ කරිය හොඳට දැවටිල්ලට මම ගත්තා. බලන්නකෝ. හොඳට කටට කෙලවුනන විදියට මම හදලා තියෙනවා අඹ කරිය. මෙන්න මේ විදියට මම පිළිගන්නන්න දැන් සූදානම් කරන්නේ. හැමෝම ආසයි නේද? අඹ කරියක් කන්න. මෙන්න මේ විදියට රසට අඹ කරියක් හදාගන්න.